මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් යන මේ වගේ ඩිසයින් එකක් chat GPT එකට කියලා අපිට ගැලපෙන විදියට මේ විදියට ලේසියෙන්ම එඩිට් කරගමුද හැමෝම හදන මේ වගේ කොමන් ඩිසයින් එක වෙනුවට chat GPT එකට කියලා ඒ කොමන් ඩිසයින් එක අපිට ගැලපෙන විදියට හරියටම හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලා හැමෝටම දැනගන්න පුළුවන්. තාමත් අපේ සෙනිත් කරුණාරත්න කියන YouTube channel එකව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයා පාවිච්චි කරන ඕනම වෙබ් බ්‍රවුසර් එකකින් සර්ච් කරගන්න ChatGPT කියලා. සර්ච් කරාම මේ විදිහට බලන්න දැන් මං හිතනවා ChatGPT පාවිච්චි කරන්නේ නැති කෙනෙක් ලංකාව නැතුව ඇති. මොකද ඒ තරම් ChatGPT එක දැන් ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධම AI tool එක විදිහට ChatGPT අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හරි මෙන්න මේ ChatGPT කියන එකට ක්ලික් කරගන්න. මේ විදිහට ChatGPT කෙනෙක් ක්ලික් කරගත්තට පස්සේ අපේ personal email එකෙන් log වෙලා තියෙන ChatGPT account එකට log වෙනවා. ඔයා තාමත් ChatGPT එකට sign in උනේ නැත්නම් ඔයාගේ Gmail account එකක් පාවිච්චි කරලා ChatGPT එකට මුලින්ම sign in වෙලා ඉන්න. sign in වෙන්නේ නැතුව ඔයාලට මේ design එක හදන්න බෑ. හරි. මේ විදිහට sign in වෙලා ඉන්නවා මගේ ChatGPT එකට. ඔයා මුලින්ම කරන්න ඕන මෙතන ask anything කියන තැන කෙලවරේ plus mark එකක් තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ plus mark එක click කරාම මේ වගේ option ටිකක් එනවා. මෙතන තියෙනවා add photos and files කියලා. මෙතන add photos and files කියන එක click කරාම අපේ ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් මොබයිල් ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් මොබයිල් ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් එක. ඔයා ලැප්ටොප් එකකින් හෝ ඩෙස්ක්ටොප් එකකින් ChatGPT එක යූස් කරනවා නම් ඔයාගේ ලෝකල් ස්ටෝරේජ් එකේ තියෙන ෆයිල්ස් ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ මූණ හොඳට පේන විදිහට. ඔයාගේ මූණ පැහැදිලිව පේන ෆොටෝ එකක් මේ ChatGPT එකට අප්ලෝඩ් කරගන්න ඕන. මම මේ විදිහට මගේ ෆොටෝ එකක් ChatGPT එකට අප්ලෝඩ් කරගන්නවා. මේ අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔන්න මගේ ඉමේජ් එක දැන් අප්ලෝඩ් වෙලා තියෙනවා. අපි ඊළඟට කරන්න ඕන ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන ප්‍රොම්ප්ට් එක මෙන්න මේ ChatGPT එකට කොපි කරලා පේස්ට් කරන්න ඕන. මම මේ ප්‍රොම්ප්ට් එක Facebook, YouTube, TikTok, Instagram හැම එකේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම කැප්ෂන් එකෙත් මේ ප්‍රොම්ප්ට් එක දාලා තියන්නම්. ඔයාලා මේ ඩිස්ප්ලේ එක බලාගෙන උනත් මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්න පුළුවන්. ඕනම තැනකින් මේ ප්‍රොම්ප්ට් එක කොපි කරලා අරගෙන මේ විදිහට ChatGPT එකට පේස්ට් කරගන්න. මම දැන් ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන මේ විදිහට ChatGPT එකට පේස්ට් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන කෙලවර send prompt කියලා මෙන්නනවා. මෙන්න මෙතන ඊතලයේ උඩ ක්ලික් කරාම මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න දැන් මම මේ ඊතලයේ උඩ ක්ලික් කරනවා. හරි මේ විදිහට ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති creating image කියලා මගේ ChatGPT එකේ trending design එක මේ විදිහට create වෙනවා. සාමාන්‍ය විනාඩි එකමාරක් දෙකක වගේ කාලයක් යනවා මේ design එක create වෙන්න. ඒකින්ද පොඩ්ඩක් prompt එක send කරලා මේ විදිහට පොඩ්ඩක් බලන් ඉන්න. විනාඩි එකමාරක් දෙකක වගේ ඇතුළත ඔයාගේ design එකත් create වෙයි. හරි බලන්න මේ විදිහට මගේ ට්‍රෙන්ඩිං ChatGPT ඩිසයින් එක ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයාලා සෝෂල් මීඩියා වල දකින්න ඇති හැමෝම ෂෙයා කරන්නේ මෙන්න මේ වගේ පොදු හැමෝටම එකම ස්ටයිල් එකේ තියෙන මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි හැමෝම හදලා ෂෙයා කරන්නේ. හැබැයි මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මෙන්න මේ ක්‍රියේටිව් ඩිසයින් එක අපි කරන වැඩවලට නැත්නම් අපි කරන මොකක් හරි ජොබ් එකකට ගැලපෙන විදියට ChatGPT එකටම කියලා එඩිට් කරලා හදාගන්නේ කොහොමද කියලා. ඒක කරන්න තියෙන්නේ අපිට පොඩි prompt එකක් තව type කරලා send කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ගැලපෙන විදියට ChatGPT එකෙන් මේ creative design එක හදලා දෙනවා. හරි. ඒ prompt එකත් ඔයාලට මේ display එකේ පේනවා ඇති. ඒ මෙන්න මේ ඉතුරු prompt එකක් දෙවෙනි prompt එක නැත්තම් මේ වගේ common design එක හැදුනට පස්සේ ඒක අපිට ගැලපෙන විදියට හදාගන්න ඕන prompt එකේ prompt style එක ඔයාලට මේ display එකේ පේනවා ඇති උඩින්ම. මම ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ සහ කැප්ෂන් වල දාලා තියන්න. ඒක ඔයා මේ ඩිස්ප්ලේ එකේ පේන ප්‍රොම්ප්ට් එක කොපි කරලා පේස්ට් කරොත් ඔයාගේ chat එකට හැදෙන්නේ මම මේ දීලා තියෙන ප්‍රොම්ප්ට් එකට ගැලපෙන විදිහට තමයි ඔයාගේ අලුත් ඩිසයින් එක හැදෙන්නේ. ඒකෙදි අපි කරන්න ඕන මම ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක මේ ඩිස්ප්ලේ එකෙත් පේනවා ඇති. පොඩි ප්‍රොම්ප්ට් එකක් තියෙන්නේ. මේ ප්‍රොම්ප්ට් එක මම මෙතන ටයිප් කරන තැනට සෙන්ඩ් කරන්න හදන්නේ. බලන්න එතන මම ටයිප් කරලා තියෙන්නේ මොකද්ද? edit the design is look like digital marketing, video editing and content creation. ඒ කියලා කියන්නේ මම කරන මගේ වැඩවලට ගැලපෙන විදිහට තමයි මම මේක ටයිප් කරලා තින්නේ. ඔයා කරන ජොබ් එකට ගැලපෙන විදිහට, ඔයා කරන වැඩවලට ගැලපෙන විදිහට මෙන්න මෙතන තියෙන මෙන්න මේ තුන වෙනස් කරගන්න. edit the design is look like කියන එක හැමෝටම පොදුයි. මේක ඒ විදිහටම ටයිප් කරගන්න. මෙන්න මෙතන මේ තුන මගේ මේ දාලා තියෙන තුන වලට ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි කරන ජොබ් එකට ගැලපෙන. ඔයා ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා මොකක් හරි කරන ආස කෙනෙක් ඩ්‍රෝනෝග්‍රැෆි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මෙතන ටයිප් කරන්න ඩ්‍රෝනෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි and ඒ වගේ ඔයා කරන වැඩ ටික මෙතන ටයිප් කරගන්න. මේ වැඩවලට ගැලපෙන විදිහට තමයි ඊළඟට අලුත් ඩිසයින් එක ක්‍රියේට් වෙන්නේ. හරිද? මම මේකත් ඔයාලට සෙන්ඩ් කරලා පෙන්නන්නම්. මේක සෙන්ඩ් කරාමත් බලන්න මේ විදිහට creating image කියලා අපේ
මෙන්න මේ කොමන් ඩිසයින් එක අපිට ගැලපෙන විදිහට chat GPT එකෙන් එඩිට් කරලා හදලා දෙනවා. හරි අපි බලමු තා මේකටත් සාමාන්‍ය විනාඩි එකමාරක වගේ කාලයක් ආවි මේකත් හදෙන්න. අපි ක්‍රියේට් වුණාට පස්සේ බලමු මොන වගේ අවුට්පුට් එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඔන්න මගේ එඩිට් කරපු ඉමේජ් එක chat GPT එකෙන් හදලා ඉවරයි. හරි බලන්න. මෙන්න මේක තමයි මගේ මුලින්ම ජෙනරේට් වෙච්ච හැමෝම සෝෂල් මීඩියා වල ෂෙයා කරන කොමන් ඩිසයින් එක. මම පොඩි ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරලා මට ගැලපෙන විදිහට මේ ඩිසයින් එක හදාගත්ත බලන්න ලස්සනට. මම දීපු එකට අනුව වීඩියෝ එඩිටින් ඩිජිටල් මාකටිං සහ කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ගැලපෙන විදිහට ලස්සනට මේ පෝස්ට් එක ඩිසයින් කරලා තියෙනවා. ඔයත් ඔයා කරන වැඩවලට ඔයා කරන ජොබ් එකට ගැලපෙන විදිහට මේ ප්‍රොම්ප්ට් එක මම කියලා දුන්න සිස්ටම් එක පාවිච්චි කරලා මෙතඩ් ටික පාවිච්චි කරලා ක්‍රියේටිව් පෝස්ට් එකක් ඩිසයින් කරලා ෂෙයා කරන්න. හරි. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් කට්ටියට වැදගත් වෙන්නේ නැති කියලා. මොකද හැමෝම ෂෙයා කරන කොමන් ඩිසයින් එකට වැඩිය අපිටම ගැලපෙන යුනික් ඩිසයින් එකක් කොහොමද මේ chat GPT එකෙන් හදාගන්නේ කියලා මම මේ වීඩියෝ එකේදී කියලා දුන්නා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෙක්ට දැනගන්න, ෂෙයා කරන්න. ඒ වගේම සෙනිත් කරවන්න කියන අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියන්න. දිගටම මේ වගේ AI content සහ අලුත් වෙන technology සම්බන්ධ වීඩියෝ දිගටම YouTube channel එකේ වැටෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.